අනුරාධපුර මිහින්තලය වේලංකුළුම ගමට අයත් ගල්තලාවක් පිටුපස ජීවත් වන පුංචි දරු පැටවු දෙන්නෙක් අප්‍රේල් මාසයේ බඩගින්නේ දුක් විඳින පුංචි දරු පැටවු දෙන්නෙක් ගැන කිව්වාට මතක ඇති. අද 2025 6 මාසේ 24 වෙනිදා අපි පොඩියක් අපදලා ඉන්න අයියා හොස්පිටල් එක ඇඩ්මිට් වෙලා හිටියේ. ඉතින් අයියා බලන්න තමයි ගියා යන අතරේ තමයි දැක්කේ මේ මෙතන මේ ස්ථානයේ හිටපු නංගි ගැහුණා. ඔයගොල්ලෝ මතක ඇති. දරුවා වචනයක්වත් කතා කරන්නේ එයා කම්පණයකටපත් වෙලා ඉන්නේ. ඇස්සැරලා බලන් ඉන්නවා. මොන දිහා බලනවා. ඒ වුණාට එයාට කතා කරාට එයා try කරනවාට එයාගේ හඬ පිට වෙන්නේ නැහැ. අප්‍රේල් මාසයේ අපි වීඩියෝ එකක් දැම්මා. මොකද මතක ඇති ඔයගොල්ලන්ට මෙතන මේ ගොඩු කොළමෙටි තියාගෙන ඒ වගේම මීපැණි තියාගෙන පුංචි දරුවෝ දෙන්නෙක් අර ගල්තලාවට පුංචි දරුවෝ දෙන්නෙක් හිටියා මතක ඇති. මේ කට්ටිය කොහොමද ජීවත් වෙනවද දන්නේ නේද? බලන්න කැලේ. මේ අනතුරට ලක්වුණු පුංචි දරු පැටියා කෙටි කාලයක් ඇතුළතදී සුවය ලබලා මේ පුංචි පුතාගේ මුවින් සමස්ත ලෝකවාසී ජනතාවම ඉදිරියේ මට ආශිර්වාද කරපු මගේ සුවේ පතලා ආශිර්වාද කරපු මට ආදරය කරපු මගේ ආදරණීය අම්මේ තාත්තේ අයියේ නංගියේ අක්කේ ඔයගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා කියන වචනේ මේ පුංචි පුතාගේ මුවෙන් අපි අහගමු. ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙච්චරයි. අපි අසරණ නැහැ සමාජ සත්කාර සේවාවට ආදරය කරන මගේ ආදරණීය හිතවතුනි ඔබ සියලු දෙනාම එක්කහුව වෙලා මේ පුංචි පුතාගේ නිරෝගීභාවය සුවය ලබා ගැනීම සඳහා වැඩි කල නොගොත් කෙටි කාලයක් ඇතුළත මේ පුංචි දරුවට සුවය ලබා ගැනීමට ඔයගොල්ලෝ සියලු දෙනාම එක්කහුව වෙලා ආශිර්වාද කරන්න. මේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව මේ දරු පැටියට ලබා දෙන්න තිලෝගුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සරණ ඒ වගේම ජේසුස් වහන්සේගේ සරණ ඒ වගේම විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය මේ පුංචි දරුවට ලබා දෙන්න කියලා සියලු දෙනාම ආශිර්වාද කරන්න යාඥා කරන්න. ඒ වගේම මේ දරු පැටියට වැඩිපුර ආශිර්වාද ලබා දීම සඳහා මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න මිතුරනි. මම දැන් මේ හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගියේ අපේ අක්කගේ මහත්තයා. එයා ඇක්සිඩන්ට් වෙලා එයාගේ උකුලට කැඩිලා. ඒ යන තමයි නංගි පොර කිව්වද? ඔව් මට මුණ ගැහුණා. ඊට පස්සේ විස්තර කිව්වේ මේ දරුපැටියාගේ ඇක්සිඩන්ට් වෙලා ගොඩක් අමාරු කියලා. මේ දෙසත්කාරී කියනවා කියලා. ඊදමරත් මම අතර ගියා දුන්නා උඹලත්. ඒ දුන්නේත් රුපියල් 3000ක මුදලක් දුන්නේ. ඒ ගැන කියන්න ඕනේ. ඒ රුපියල් 3000 මම දුන්නේ මට මේ කැකිරා ගමක් අකිනෙත් මට සල්ලි රුපියල් 3000ක් දැම්මා. මට දුන්නේ එයා වීවිටයක් ඉක්ුණා. අසරණ වෙච්ච කවුරු හරි මොන විදිහේ හරි අසරණ වෙච්ච කවුලක් දැක්කද දෙන්න කියලා. ඉතින් මට මතක් වුණා ටක් ගාලා මේ මොහොතේ ඇත්තම දැන් ඔයාලා අසරණයිනේ. ඉතින් නංගිට අනිවාර්යයෙන් මේක සෑහෙන කොච්චර විදමක් ඇද්දන්න ආම ටවුමරලා ඉන්නවනේ. ඒ නිසා එයා දුන්නේ ඒ රුපියල් 3000 පරිත්‍යාගය මම මේ නංගිට දුන්නා වගේ දුවට ලේඩි නේද? ඔව් දුන්නේ මොකද විදමට කියලා. මේ ඉතින් ගොඩක් දුකයි මල්ලි මේ බොට් එක ගන්නකො. එතකොට මේ බරු ටික වාසනා කියලා නංගි කෙනෙක් එයා ඉන්නේ ඊශ්‍රායලයේ. මේ මල්ලි පිටර තියෙන කැඩි ඈ. එයාත් ওই විදිහටම තමයි කිව්වේ මේ එයා මේ රෝහන් අයියා ඔයාගේ අපි අසරණ නැහැ කියන සමාජ සත්කාර සේවාව හරහා කවුරු හරි අසරණ පවුලක් කොහෙන් හරි මුණ ගැහුණොත් මේ එයා රුපියල් 5000ක් මට දැම්මේ. ඒ 5000 මුදලට හරියට බඩු පාර්සලයක් අරගෙන දෙන්න කියලා. මොකද මේ මොහොත මල්ලි දැන් ශක්තිමත් නේ. මං වගේ තරුණයෙක්. නමුත් දැන් මේ මොහොතේ අසරණයි. මේ මොහොතේ අසරණයි. අනික මේ අම්මගේ මෙහෙ ලං කරන්නකෝ. මේ අම්මගේ කකුල සම්පූර්ණ මේ ඉදිමිලා තියෙන්නේ නේද අම්මේ? ඔව් ඉදිමිලා තියෙන්නේ මේ තුවාලයක් නේද? ඔව් එතකොට අම්මත් මෙතන අසරණයි. එතකොට අම්මට දැන් දරුවෝ බලා ගන්න වෙලා තියෙන මොකද හේතුව තමයි මේ මල්ලිගේ පොඩි පුතාද මල්ලියෝ. ඔව් පොඩි පුතා ඇක්සිඩන්ට් වෙලා බයික් එක හැප්පිලා මේ දැන් ඉන්නේ මේ දරිසත්කාරයෙක් එකේ. ඔයාගව තියෙනවද? ඔයාගව ෆෝන් එකක් පාවිච්චි කරනවද ඔයගොල්ලෝ? ෆෝන් නෑ නේද? ඒතර බැංකු ගිණි විස්තරත් මොනවත් නෑ. මොකවත්ම නෑ නේද? නෑ. ඒතර අම්මගේ දුරකථන අංකයක් මොකුත් නැද්ද? ෆෝන් එකක් නැද්ද අම්මා ගාව? නෑ ෆෝන් එකක් නෑ තියෙන්නේ. නෑ නේද? මොකද කරන්නේ? මේ ඔයාලගේ බැංකු ගිණුම මොකුත් නැද්ද? නෑ මටවත් මහත්තයාට ඇත්තටම බැංකුවක ගිණුමක් නෑ. නෑ නේ දුරකථන අංකයක් ෆෝන් නම්බර එක. අපි ඉන්නේ ඇත්තටම දුක්පත්කම අඩියෙම ඉන්න කට්ටිය. ඒ ඉඳ අපිට කරන්ට් එක නෑ. ඉඳ අපිට ෆෝන් මටවත් මහත්තයාට ෆෝන් එකක් නෑ පාවිච්චි කරන්න. නෑ නේද? අම්මගේ මේ කකුල
අම්මට සීනි අමාරු තියනවද අම්මේ? ඔව් දේවදියාව. ඔව්. ඒතකොට දැන් මේ මොකද මේ බැන්ඩේජ් එකක් වයි මොකද්ද මේ ගහන ඉන්නේ? දැන් මේ බෙහෙත් දාලා උඩින් ඔය අර ජරාව ගෑවි කියලා. ජරාව ගෑවේ කියලා. ඉතින් කකුල හොඳට මිදිමිලා නේ අම්මේ. ඔව් ඉතින්ලා තියෙන්නේ. ඔව්. දැන් මේ බෙහෙත් ටික ඔය අනික අම්මා නිතරම අර හිටගෙන ඉන්නත් හොඳ නෑ ඉතින් නේද? තව එකක් ඔව්. ඈ? තියෙන වැඩ ආජේ කරන්නත් බෑ. තනියම ඉන්නෙත් ඉතින්. ඒක ඒක පේන්නෙත් නෑ. ආ මේ අම්මගේද? ඔව්. ඔව්. තව එකක් ඉතින් අම්මට අපි නම් නේද අම්මේ? අම්මා වයසයි. දැන් සාමාන්‍ය දැන් අම්මගේ වයස බැලුවම් පස්සේ දරුවන්ගෙන් දයපිලා දරුවන්ට සාමාන්‍ය විදිහට දෝපදවක් කරගෙන ඉන්න පරිසරයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා ලොකු දෙයක් ඔයා ලොකු හයියක් මේ මල්ලිලාට මේ පුංචි දරුවන්ට ලොකු හයියක්. මොකද ඔයා දැන් ඔයාවත් හිටපු නිසා තමයි මෙයාට නේද කැම ටිකක් කරුවල් දෙන්න පරිසරයක් තියෙන්නේ. ඉතින් මේ ගේ නම් පුංචි මේ පුංචි නිවසක තමයි මෙයාලා ඉන්නේ. වල තීරණ ඇති ඇත්තම අද බැලුවොත් අපේ ලංකාවේ සාමාන්‍ය මේ වගේ පුංචි ගෙවල් දකින්න තියෙන පරිසරය ගොඩක් අඩුයි. මොකද මේ කිටි ගහලා තියෙන්නේ. අනික මේ කැලයක් තමයි මේගොල්ලෝ මේ ජීවත් වෙන්නේ. මේ තියෙන කැලයක් මේ තියෙන සම්පූර්ණ පිටිපස්සේ ඉරි ගහලා මේ වලින් සර්පයරින් ගන්න පුළුවනි. ඉතින් ගොඩක් අපහසුතාවයකින් තමයි අපහසුතාව ගොඩක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් ඒක අපි හැමෝටම පැහැදිලි දැක්කහම මේ වෙල්යායක කැලේක ඔයගොල්ලෝ දැක්ක ඇති අපි අර ගලක් උඩින් තමයි ආවේ. ඉතින් මේ පැත්තත් මේගොල්ලෝගේ සෑහෙන අපහසුතාවයකින් ජීවත් වෙන්නේ. මොකද ඉන්න තැනකුත් නැති පරිසරයක් තියෙන්නේ. ඉතින් මේ දරු පැටියාට පුතේ අප්පච්චිවා කී වසරද ඉන්නේ දරුවෝ? දැන් එක වසර. ඉස්කෝලේ අවුරුදු දෙකක් පහු වෙලා නේද බාර දුන්නේ. අවුරුදු දෙකක් පහු වෙලා බාර දෙන්න ඕනේ. පන්ති බාර ගන්න බෑ කොහොනේ අවුරුදු දෙකක් යනවා. හා. ඒ නිසා පන්ති බාර ගත්තම තමයි ඉස්කෝලේ දෙන්නම ඉස්කෝලේ බාර දුන්නේ. බාර දුන්නේ නේද? අම්මා මෙතන වාඩිලා හිටියේ මේකෙන් තමයි මාළු කපන්නේ. ඉතින් මේ වම්බුටු තියෙනවා මේ බාන්න මේ ලුණු කිඩි දෙකයි මේ කොස්සට දාලා තමයි අද මේ උයන්න හදන්නේ. මොකද ඇත්තම කිව්වොත් මෙයාලා ගොඩක් අසරණයි. ඔයගොල්ලෝ දැක්ක ඇති අපි ආපු පාර ගොඩක් දුෂ්කර පාරක්. මල්ලාගේ මේ ගෙදර මල්ලාගේ නෙමෙයි නේද? ඔයාලගේද මේ ඉඩම? මල්ලාගේ ඉඩම? ඔව් ඊටම කියන්නේ අපි මේ කියන්නේ තැනක් නැතුවට ඇවිල්ලා හොයාගත්ත තැන මෙදී. ඒකට ඔයාලට මේ ඉඩමෙත් අයිතියක් නැහැ කියන්නේ. ඔව් අයිතියක් නැහැ දැනට අයිතියක් නැහැ නෑ නේද? දේශංගාව තමයි මේ තියෙන්නේ. මේක රජයට අයිති කොටසක්ද? ඒතර මල්ලාට මෙතන අයිතියකුත් නැහැ. එහෙමයි කියන්නේ. එහෙම අයිතියකුත් නැහැ. తాවකාලිකව තමයි ඔයා මේ දෙයක් හදාගෙන මේ ඉන්නේ නේද? ඉතින් හැම පැත්තෙම අසරණයි. ඉතින් මට මේ දේ දැක්කම නම් ගොඩාක් දුකයි. මොකද අපි සාමාන්‍ය අපි අද සමාජයේ තියෙන ක්‍රමයට අපි කවුරුත් එක ගෙදරක එක මාළුකින් නම් සෑහෙන්නේ නැහැ. සාමාන්‍ය මාළු දෙකක් තුනක් අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් මෙයාලා දැන් මේ මොහොතේ ගොඩාක් අසරණ සත්ත්වෙක ඉන්නේ. ඒක හොඳටම සාක්ෂි වශයෙන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ බලන වම්බුටු ටිකකුයි මේ ලුණු ගෙඩියත් එක්ක මේ තියෙන කොස්සට දාලා තමයි මේ අම්මා උයන්න හදන්නේ. ඉතින් මේ දරු පැටියා මේ වගේ දරු පැටියෙක් අපකින් මේ වගේ දරු පැටියෙක් සාමාන්‍ය මේ කාලය තුලත හොඳට කාලා බීලා ඉන්න ඕනේ හැදෙන්න. තව එකක් මොලේ වර්ධනය වෙන්න නම් හොඳට ආහාර ලබා ගන්නට ඕනේ. ඉතින් ඒ දේවලුත් මේගොල්ලන්ට මැගහැරිලා තියෙන්නේ මෙයාලගේ ආර්ථික අපහසුතාව ගොඩක් තියෙන නිසා. නෑ ඉතින් මට කියන්න තියෙන එකම දේ තමයි ඉතින් ආධාරයක් උපකාරයක් කරනවා නම් කරන කෙනෙක් ආධාරයක් උපකාරයක් කරන්න අර ඉස්පිරිතාලේ නතර කරලා ඉන්න දරුවා වෙනුවෙන් ඒ දරුවට බෙහෙත් තරම් දෙන්න සල්ලි ඕනේ. දැන් අදත් රුපියල් 6000 ගන්නක බෙහෙත් තරම් දෙන්න කිව්වලු. ඉතින් මේ බෙහෙත් ටික ගන්න ඕවා කරගන්න මේ දරුවට මෙහත් ඉතින් හරි මසරණ වෙලා ඉන්නේ. ඉතින් මේ දරුවෝ දෙන්න ගැන හිතලා මොනවා හරි ඉතින් ආතරයක් උපකාරයක් කරන කෙනෙක් මට ඉතින් හොයාගන්න පුළුවන්කම තිබ්බනම් මම මොනවා හරි කරනවා. මේ මල් කකුල අඩිය තියාගන්න බෑ. කකුල ඔපරේෂන් කරලා දැන් මාස දෙකමාරක් එක තැන ඔක්කොල